සුදු ගවුමේ තැවරුණු ලේ පැල්ලම. කුරුණෑගල නගරය කියන්නේ හැමතිස්සෙම කාර්යබහුල, ඒ වගේම රස්නය අධික නගරයක්. ඒත් ඒ රස්නය මැද්දෙත් වැව රවුමේ හැමදාම හැන්දෑවට දැනෙන ඒ සිසිලස මගේ ජීවිතේ සුන්දරම මතකයන් එක්ක බැඳිලා තිබුණා. මම සතුටුයි. මගේ ලෝකේ එදා හරිම පුංචි. ඒ ලෝකේ හිටියේ මගේ අම්මයි, තාත්තයි, මගේ පාසලේ හෙළියෝ ටිකයි විතරයි. මම ඉගෙන ගත්තේ නගරයේ තිබුණු ජනප්‍රියම බාලිකා පාසලක. 10 වසරේ ඉගෙන ගන්න කාලේ මම හරිම දඟයි. ඉගෙන ගන්නත් දක්ෂ නිසා ගුරුවරුන්ගේ වගේම යාළුවන්ගේ ආදරයත් මට අඩුවක් නැතුව ලැබුණා. මගේ තාත්තා රජයේ රැකියාවක් කරපු, ගමේ හැමෝම ගරු කරපු වැදගත් මිනිස්සෙක්. අම්මා ගෘහණියක්. අපේ පවුලේ ගෞරවය කියන දේ තාත්තා පණ වගේ ආරක්ෂා කළා. සදුනි, වරිස්සමෙන් ඵලයන්. අද අහස ටිකක් අඳුරුයි, වැස්සක් ඒවි වගේ. එදා උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙද්දී අම්මා කිව්වේ මගේ ඔළුව අතගාන ගමන්. අම්මා කිව්වා වගේම එදා දවස පටන් ගත්තේ හරිම අමුතු විදිහකට. උදේ ඉඳන්ම අහස අඳුරු වෙලා තිබුණා. ඉස්කෝලේ අන්තිම පීරියඩ් එක වෙද්දී මුළු අහසම කළු කරලා, හරියට ලෝක විනාශය ළඟා වෙනවා වගේ අඳුරක් පැතිරුණා. දෙකට ඉස්කෝලේ ඇරුණා විතරයි, එක පාරටම මහ වැස්සක් ඇද හැලෙන්න ගත්තා. සාමාන්‍යයෙන් මම යන්නේ මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඒත් එදා ඒ දෙන්නම අසනීප වෙලා ඉස්කෝලේ ඇවිත් හිටියේ නැහැ. මම තනියම කුඩයත් ඉහළගෙන බස් හෝල්ට් එක දෙසට ඇවිදගෙන ගියා. වැස්සේ වේගය කොච්චරද කියනවා නම් අඩි 2-3ක් ඉස්සරහා තියෙන දේ පවා පෙනුනේ නැහැ. පාරේ වාහනත් හරිම අඩුයි. ඒ මහ වැස්ස අස්සේ මම ඇවිදගෙන ගියේ මගේ ජීවිතේ මීළඟ තත්පර කිහිපය ඇතුළත වෙන්න යන විනාශය ගැන හීනකින්වත් හිතන්නේ නැතුවයි. මම පාළු හන්දියක තිබුණු කෙටි පාරකින් යන්න තීරණය කළා. ඒ පාරේ සාමාන්‍යයෙන් මිනිස්සු ගැවසෙනවා අඩු වුණත්, වැස්ස නිසා මට ඉක්මනින් බස් එකට යන්න ඕන වුණා. පාර දෙපැත්තේ තිබුණු විශාල රබර් ගස් හුළඟට හෙල්ලෙන සද්දයක්, වැස්සේ හඬත් මිසක් වෙන කිසිම සද්දයක් එතැන තිබුණේ නැහැ. එක්වරම මට පිටුපසින් අඩි සද්දයක් ඇහුණා. මම හැරිලා බලන්න හදනවත් එක්කම කවුරු හරි මගේ කට තදින් අල්ලාගත්තා. මගේ අතේ තිබුණු කුඩයත්, පොත් බෑගයත් මඩ වතුරට වැටුණා. මම මගේ උපරිම ශක්තිය යොදලා දඟලන්න ගත්තා. ඒත් ඒ ශක්තිමත් අත් දෙකෙන් ගැලවෙන්න මට පුළුවන් වුණේ නැහැ. සද්ද කරන්න එපා බැල්ලියේ. කෑ ගැහුවොත් මෙතනම මරලා දානවා. ඒ හඬ මට හරිම හුරුපුරුදුයි. ඒත් ඒ කවුද කියලා හිතන්න මට වෙලාවක් ලැබුණේ නැහැ. ඔහු මගේ නහයට මොකක්දෝ රෙදි කඩක් තද කළා. මට දැනුනේ මගේ ඔළුව කැරකෙනවා වගේ. තත්පර කිහිපයක් ඇතුළත මගේ පෙනීම බොඳ වෙලා ගියා. මම සිහිසුන්ව මඩ වගුර මත ඇද වැටුණා. මට ආයෙත් සිහිය එනකොට දැනුනේ මගේ ඇඟ පුරාම තියෙන දරුණු වේදනාවක්. මම හිටියේ අඳුරු, දූවිලි පිරුණු පරණ කාමරයක. මගේ අත් දෙක සහ කකුල් දෙක ලී ඇඳක කකුල් වලට තදින් බැඳලා තිබුණා. මගේ සුදු ගවුම ඉරි ගිහින් මම අඩ නිරුවතින් වැටී සිටියා. ඒ මොහොතේ මට දැනුණු බය සහ පිළිකුල විස්තර කරන්න මට වචන නැහැ. මම හයෙන් කෑ ගැහුවා. අනේ කවුරු හරි උදව් කරන්න. මාව බේරගන්න. කාමරේ මුල්ලක හිටපු පුද්ගලයෙක් හෙමින් මගේ ළඟට ආවා. ඔහු අතේ සිගරට් එකක් තිබුණා. ඔහු මගේ මූණටම දුම් ටිකක් පිබලා hina වුණා. සදුනි, ඔයා හිතුවද මම ඔයාව නිකන් අතහරියි කියලා? ඔයා ඉස්කෝලේ ඉන්නකොට හිතාගෙන හිටියේ ඔයා කුමාරිකාවක් කියලා නේද? ඒ හඬ ප්‍රසාද්ගේ. අපේ ඉස්කෝලේට යාබද පිරිමි පාසලේ 13 වසරේ ඉගෙන ගත්ත ප්‍රසාද්. ඔහු මීට කලින් මට කීප සැරයක්ම කතා කරන්න හැදුවත් මම ඔහුව මගහැරලා තිබුණා.
ප්‍රසාදයි අනේ මට යන්න දෙන්න. මම ඔයාට මොකුත් කළේ නැහැනේ. මම අඩමින් අයද සිටිය. තෝ මට මොකුත් කළේ නැහැ. තෝ මාව හැමෝම ඉස්සරහා ප්‍රතික්ෂේප කළා. දැන් බලපන් මම තෝව ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියලා. ඔහුගේ නින්දිත හිනාවත් එක්ක තවත් දෙන්නෙක් කාමරයට ආවා. ඔවුන් ඔහුගේ යාළුවෝ. ඔවුන් මගේ අසරණකම දෙස බලා නින්දිත විහිළු කළා. ඊළඟ පැය කිහිපය මගේ ජීවිතේ මම අත්විඳපු බිහිසුණුම කාලය වුණා. ඔවුන් එකිනෙකා මගේ ශරීරය මත තම තිරිසන් ආශාවන් පිට කළා. මම මරණය ඉල්ලමින් කෑ ගැහුවා. මගේ සුදු ගවුමේ තිබුණු ඒ පිරිසිදුකම ලේ පැල්ලම් වලින් වැසී ගියා. මට දැනුනේ මගේ ආත්මය මගේ ශරීරයෙන් ඉවත් වෙලා යනවා වගේ. ඔවුන් මේ හැමදේම වීඩියෝ කළා. ප්‍රසාද් මගේ කනට කරලා මිමිනුවා, මේක බලපන්. මේ වීඩියෝ ටික දැන් මගේ ළඟ තියෙනවා. තෝ මේක කාට හරි කිව්වොත් මම මේක ඉන්ටර්නෙට් එකට දානවා. එතකොට උඹේ අර ලොකු ටෝක් දෙන තාත්තට වෙන්නේ වස බොන්න. තෝ හෙට ඉඳන් මම කියන විදිහට ඉන්න ඕනේ. එදා රෑ මම ගෙදර ගියේ මියගිය මිනිහෙක් වගේ. අම්මා, මගේ තුවාල දැකලා කලබල වුණා. මම බොරුවක් කිව්වා. අම්මේ මම වැස්සේ එද්දි ලිස්සලා වැටුණා. පල්ලමකට පෙරළුණා කියලා. අම්මා ඒක විශ්වාස කළා. ඒත් එදා ඉඳන් මගේ ජීවිතේ නිරයක් වුණා. සෑම දිනකම පාසල් යන විට මම මරණ බියෙන් පීඩා වින්ද. ප්‍රසාද් මට දිගින් දිගටම දුරකථනයෙන් තර්ජනය කළා. ඔහුට ඕන වෙලාවට මාව පාළු තැන්වලට ගෙන ආගත්තා. ඔහු ඔහුගේ වීඩියෝව පෙන්වමින් මාව නැවත නැවතත් කෙලෙසුවා. මම ඒ හැමදේම ඉවසාගෙන හිටියේ මගේ පවුලේ ගෞරවය ගැන හිතලයි. අනේ දෙවියනේ, මට ඇයි මෙහෙම වුනේ? මම හැමදාම රැට මගේ කොට්ටේ තෙත් වෙනකම් ඇඬුවා. මගේ ලකුණු අඩු වුණා. මම යාළුවන්ගෙන් ඈත් වුණා. ගුරුවරු මට දොස් කිව්වා. ඒත් මගේ හිත ඇතුලේ තිබුණු ඒ මහ කළු ගුලිය ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. දවසක් මම තීරණය කළා වස බීලා මැරෙන්න. මම වස කුප්පියක් අතට ගත්තා. ඒත් මට මතක් වුණේ මගේ අම්මාව. මම මැරුණත් අම්මා කොහොම ජීවත් වෙයිද? මම ඒ වස කුප්පිය විසි කරලා දැම්මා. මම තීරණය කළා මම ජීවත් වෙන්න ඕනේ කියලා. කොහොම හරි මේ නරුමයන්ගෙන් බේරෙන්න ඕනේ කියලා. 4 වෙනි පරිච්ඡේදය අලුමතින් නැගී සිටීම. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මම කොහොම හරි තාත්තාව කැමති කරගත්තා මාව කොළඹ නැන්දාගේ ගෙදර යවන්න. කුරුණෑගලින් ඈතට යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව වුණේ. කොළඹදී මම මගේ නම වෙනස් කළේ නැති වුණත් මම මගේ පෙනුම සහ හැසිරීම වෙනස් කරගත්තා. මම ගොඩක් ඉගෙන ගත්තා. අවුරුදු ගණනාවකට පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියා. එතනදී මට මුණ ගැසුණා අසංකව. ඔහු මට හරිම ආදරය කළා. ඒත් මම ඔහුගෙන් ඈත් වුණා. මට හිතුනේ මම ඔහුට සුදුසු නැහැ කියලා. ඒත් අසංක මාව අතහැරියේ නැහැ. අන්තිමේදී මම ඔහුට මගේ අතීතය ගැන හැමදේම කිව්වා. මම හිතුවේ ඔහු මට වෛර කරයි කියලා. ඒත් ඔහු මාව බදාගෙන ඇඬුවා. සදුනි, ඔයා වරදක් කළේ නැහැ. ඔයා වින්දිතෙක් විතරයි. ඔයාගේ ශක්තිය ගැන මම ආඩම්බර වෙනවා, ඔහු කිව්වා. අපි විවාහ වුණා. අද මම මනෝ උපදේශිකාවක් විදිහට වැඩ කරනවා. මම අද උදව් කරන්නේ මම වගේම අසරණ වුණු ගැහැණු ළමයින්ට. ප්‍රසාද් ගැන මම පස්සේ යෝවා. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අන්තිමේදී හිරේ වැටිලා කියලා මට ආරංචි වුණා. සොබාදහම කාටවත් ණය නැහැ කියලා මට එදා තේරුණා. අවසාන පණිවිඩය, නිහඬතාවය බිඳින්න. මම අද මේ කතාව ලියන්නේ මගේ හිතේ බර නිදහස් කරගන්න විතරක් නෙවෙයි. මම දන්නවා අදටත් දහස් ගණන් සදුනිලා මේ වගේ ප්‍රසාදලාට බයේ නිහඬව ඉන්නවා කියලා. ඔබට කියන්න තියෙන්නේ එක දෙයයි.
ඔබ වැරදි නැහැ. වරදක් කළේ ඔවුන්. ඒ නිසා නිහඬව දුක් විඳින්න එපා. ඔබේ දෙමව්පියන්ට කියන්න, නැත්නම් පොලිසියට කියන්න. අද තාක්ෂණය දියුණුයි, ඒ වගේම නීතියත් ශක්තිමත්. ඔබ බය වුණොත් තමයි ඔවුන් දිනන්නේ. මගේ සුදු ගවුමේ තිබුණු ඊලේ පැල්ලම අද මට වේදනාවක් නෙවෙයි. ඒක මම ජයග්‍රහණය කරපු යුද්ධයක මතකයක් විතරයි. මම අද ආලෝකය දකින ගැහැණියක්. වැස්සට මම